සුබ දවසක් යාළුවනි. අද මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඩයලොග් සමාගම විසින් අලුතෙන් හඳුන්වා දුන්නු QR Reload Scan System එක ගැන. මේක ඇත්තටම හුඟක් හොඳ සිස්ටම් එකක්. මොකද සමහර පාරිභෝගිකයෝ ඉන්නවා ඒගොල්ලන්ගේ නම්බර් එක ෂොප් වලට දෙන්න කැමති නැති. ඒගොල්ලන්ට මේ ක්‍රමය හුඟක් වටිනවා. මොකද මේ ක්‍රමයේදී අපේ නම්බර් එක ෂොප් වලට අපිට දෙන්න අවශ්‍ය නැහැ. මේකට ඔයගලන්ට ෆෝන් එකේ QR ස්කෑනර් ඇප් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් Play Store එකට ගිහිල්ලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. මම දැන් කියලා දෙන්නම් කොහොමද ඒක Play Store එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉස්සෙල්ලාම අපි ෆෝන් එකේ Play Store ඇප් එක ඔයගොල්ලෝ ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ සර්ච් කරන්න QR ස්කෑනර් කියලා ගහලා. ඊට පස්සේ QR ස්කෑනර් ඇප් එනවා. මෙතනින් ඔයගලන් කැමති ඇප් එකක් බලලා නිල් පාටින් තියෙන ඉන්ස්ටෝල් කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔටෝ ඔයගලන්ට ෆෝන් එකට ඒ ඇප් එක ඉන්ස්ටෝල් වෙයි. ඊට පස්සේ ඒ ඇප් එක ඔයගොල්ලෝ ඕපන් කරගන්න. ඕපන් කරගෙන කඩේ තියෙනවා මෙන්න මේ වගේ බෝඩ් එකක්. QR කෝඩ් එකකුත් තියෙන ඩයලොග් ලගේ බෝඩ් එකක්. මේකේ තියෙන QR එක ඔයගොල්ලෝ ස්කෑන් කරන්න. ස්කෑන් කරලා show option කියන එක තෝරගන්න. ඊට පස්සේ ඔයගලන්ට තව මැසේජ් එකක් වගේ එකක් එයි. මේකෙන් open in browser කියන එක යන්න. ඊට පස්සේ open වෙන්නේ dialog ලගේ web page එකක්. මෙතන ඔයගොල්ලෝ type කරන්න ඔයගලන්ගේ reload දාගන්න ඕන phone number එක. ඊට පස්සේ ඔයගලන්ගේ amount එක. ඔයගලන් මොකද පැකේජ් එකක් ඕන නම් ඔතන පැකේජ් එකේ ගාණ සඳහන් කරන්න. එහෙම නැත්නම් රුපියල් 100ක් 200ක් වගේ ඕන නම් ඒක සඳහන් කරන්න එතන. ඊට පස්සේ ඔය reload කියන සිලෙක්ට් කරන්න. ඊට පස්සේ shop එකේ එක්කෙනා ගාවක් තියෙනවා app එකක්. එයාට යනවා මෙහෙම කෙනෙක් රික්වෙස්ට් එකක් විදිහට reload එකක් ඉල්ලලා තියෙනවා. ඒක accept කරන්නද reject කරන්නද කියලා. shop එකේ කෙනා ඕක accept කරොත් එයාට reload එක යනවා. reject කරොත් reload එක යන්නේ නැහැ. බලන්න මෙතන reload එක අපින් request කරන කෙනාගේ number එක පෙන්වන්නේ නැහැ. මුල් අංක 2 3යි අන්තිම අංක 2 3 තමයි පෙන්වන්නේ. සම්පූර්ණ මුළු අංකෙම පෙන්වන්නේ නැහැ. ඉතින් මේ ක්‍රමය මගින් අපිට අංකය shop එකට ලබා දෙන්නේ නැතුව reload දාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ තවත් දවසක මෙවැනි වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයගලන්ට එහෙනම් සුබ දවසක්.